බ්‍රිස්බේන් වල තියෙන ලස්සන නිදහස් තැනක් බලන්න. බ්‍රිස්බේන් සිටි එකේ ඉඳලා රට ඇතුල් පැත්තට කිලෝමීටර් 110ත් 120ත් අතර දුරකින් තියෙන මේ ලස්සන ෆාම් එක බලන්න යන්න. මේ තැන ගොඩාක්ම ප්‍රසිද්ධ ජූන්, ජුලයි, ඕගස්ට් කියන මාසවල ලස්සන ලැවෙන්ඩර් මල් ෆාම් එකක් විදියටත් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න තමන්ගේ ඩ්‍රීම් වෙඩින් එක ගන්න ප්ලේස් එකක් විදියටත් මෙතන ගොඩාක් ප්‍රසිද්ධයි. ජීවිතේ අපි ගොඩාක් තැන්වල ලස්සන නිදහස් තැන්වලට තනියම යන්න තීරණය කරන්නේ ඒ තැනේ සුන්දරත්වය නිදහස විඳින ගමන් අපේම ලෝකෙක තනි වෙන්න. ඒ නිදහස ගෑනු ළමෙක් විදියට මම ගොඩාක් ආස කරන දෙයක්. හැබැයි සමහරක් අයට ඒක ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. මොකද එයාලා ජීවිතේ තනි වෙන්නේ අපේ වටේ තියෙන බැඳීම් වලින් හැදුණු සයිකල් එකෙන් දුරස් වෙන්න. ඒ දෙන පීඩනය, හිනාවෙන් හංගන කඳුළු, නිදිමරණ දවස්වලට පුංචි සැනසුමක් දෙන්න මේ වගේ පොඩි නිදහසක් අපිට අනිවාර්යෙන් ඕනේ. ගෑනු ළමෙක් විදියට මටත් මම ආදරය කරන අයගෙන් ගොඩාක් දුර ඇවිත් වෙන රටක තනියම ජීවත් වෙන්න ඉස්සරහට යන්න හදන හැම තප්පරයකම හැම දවසකම ඒ පාළුව ගොඩාක් දැනෙනවා. එහෙමයි කියලා මේ ආපු ගමන අතාරින්න බෑනේ අපිට. අපි අනිවාර්යෙන් ඉස්සරහට යන්න ඕනේ අපේම කියලා ජීවිතයක් හදාගන්න අපේ අනාගතය වෙනුවෙන්. ඒ ගමනට මෙන්න මේ වගේ කම්ෆර්ටබල් සෝන් කවදාවත් මිස් කරගන්න එපා. දීදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා සුරංගනාවේ මගේ. ඒ වගේම එයාලගේම රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් ඒරියා එකකුත් එතන තියෙනවා. මෙන්න මේ තැනත් බලන්නකෝ. මෙතන තියෙන හැම දෙයක්ම හදලා තියෙන්නේ ලැවෙන්ඩර් මල් වලින්. බොඩි වොෂ්, ෆේස් වොෂ් වගේම ගොඩාක් අපේ හැමට හිතකර වෙරයිටිස් වගේම ලැවෙන්ඩර් මල් ෆ්ලේවර් එකකින් හදපු චොක්ලට් පවා එතන තිබ්බා. එහෙනම් මේකත් මගේ ලස්සනම මතක පොතේ එකම